ලංකාවේ මේ දවස්වල මුතු රාජපුත්‍ර කියපු සිග්නල් දෙන කතාව හරිම ජනප්‍රියයි. ඉතින් මේ පිළිබඳව අලලා ගොඩක් දෙනෙක් TikTok, Facebook ගිණුම්වල වීඩියෝස් පළ කර තිබුණා. නමුත් අපහසුතාවයට පත් වූ සියල්ලන්ටම කනගාටුව පළ කළ යුතුයයි සජීව් රාජපුත්‍ර සිය බිරිඳ වන මුතු රාජපුත්‍රට පවසා තිබෙනවා. පසුගිය දින තුළ සමාජ මාධ්‍ය ජාලා තුළ විශාල කතිකාවතක් ඇති කරමින් යන මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය ඇති පසුබිමක මේ සටහන ඔබ වෙනුවෙන් ලිවීමට තීරණය කළෙමි. ප්‍රථමයෙන් මා ඔබට දැනුම් දෙන්න කැමති කිසිදු ලෙසකින් මා කාන්තාවන් අපහසුතාවට පත් කරන ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු නොවූ බව සහ මා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු අදහස සහ එම වීඩියෝ පටය තුළින් ගම්‍ය වී ඇති අදහස සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් බව. ඒ තුළින් සාමාන්‍ය ජනජීවිතයේ ඉතා අසීරු ජීවන අරගලයක නිරතව සිටින එකඳු කාන්තාවක් හෝ අපහසුතාවයට පත් වූවා නම් ඒ වෙනුවෙන් මා අවංකවම මගේ කනගාටුව පළ කරනවා. එම වැඩසටහන පටිගත කළ දවසේදී විවිධ මාතෘකා කීපයක් සම්බන්ධව අපි අපේ අදහස් හෝමාරු කරගනිමින් සිටියා. එහිදී අප අතර වුණු කතාබහට මාතෘකා වුණේ අසහනකාරී පිරිමින් හෝ දූෂකයන් නෙවෙයි. එවැනි අසහනකාරී හැඟීම් ඇති පිරිමින් ආරක්ෂා කිරීම හෝ සාධාරණීකරණය සඳහා එකදු වචනයක් හෝ වැය කිරීම මා කිසිම හේතුවක් මත කවමදාකවත් කරන්න හිතන්නේවත් නැති දෙයක්. එහිදී මාතෘකා වුණේ එවැනි බලහත්කාරී තත්වයන් නොවන නමුත් ගැටලු ඇති කරවන කිසිදු සාධාරණ හේතුවක් නොමැති සම්බන්ධතා ගොඩනැගීම් ගැන. ඒ අවස්ථාවේදී මා කරගෙන යන ව්‍යාපාර තුළ හෝ ජීවත්වන සමාජය තුළින් මා ලබා ඇති අත්දැකීම් අනුව මෙවැනි සම්බන්ධතාවලට එකගත්වය පළ කරන කාන්තා හැසිරීම් පිළිබඳ ඒ ප්‍රකාශය මා විසින් සිදු කළා. මෙම වීඩියෝ පටය සංස්කරණය කිරීමේදී කෙසේ හෝ මේ සියලු අදහස් එකම පෙළකට සංස්කරණය කර තිබෙනවා සහ එම සංස්කරණය කළ වීඩියෝව අවසානයේ අප විසින් අනුමත කිරීමක් නොකර පළ කිරීමට ඉඩ සලසා දීමෙන් ඊටාම කනගාටුදායක පණිවිඩයක් සමාජගත වී තිබෙනවා. මගේ පියා ඊටා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසි දිනක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇතිදැඩි කළේ නෑ. ඒ වගේම අපේ පවුල් පසුබිම එක් රැයකින් මුදල් ඉපයූ පසුබිමක්ද නෙවෙයි. අපේ දෙමව්පියන් ජීවිතේ ගොඩනැගූ හැටි අපි සියසින් දැක තිබෙනවා. අපි ඉතා හොඳින් මිනිස් ජීවිතේ අරගල හඳුනනවා. දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඉතාමත් කනගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුණු විදිහේ ප්‍රකාශයක් ජනගත වීම පිළිබඳව. මා පෞද්ගලිකව ඕනෑම මිතුරියකට කාන්තාවකට දියණියකට ඕනෑම ආකාරයේ සහයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බව මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් දන්න කරුණක්. අදත් හෙටත් ඔබට මගෙන් කාන්තාවක් ලෙස වචනයකින් හෝ සහයක් සහනයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මා හා සම්බන්ධ කරගන්න පුළුවන්. අවසන් වශයෙන් එක වීඩියෝ පටයකින් එක අත්පසුවීමකින් මා ගැන නිගමනයකට නොයන ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මුතු රාජපුත්‍ර. සජීව් රාජපුත්‍ර සහ මුතු රාජපුත්‍රගේ කියමන සම්බන්ධයෙන් සමාව ගැනීම නම් ගොඩාක් වටිනවා. ඇත්තටම මුතු කියපු කතාව ප්‍රායෝගිකද? ගෑනු එහෙම සිග්නල් දුන්නොත් විතරයිද හිංසනයට ලක් වෙන්නේ? මුළු සමාජයක්ම මේ කාරණාව පිළිබඳව කතා කරපු නිසා මේ පිළිබඳව ඔබට හිතන ඔබට හැඟෙන දේ කමෙන්ට් කරන් යන්න එහෙනම් අමතක කරන්න එපා.